ආයි මගේ රත්තරන් යාළුවනේ අද අපි පටන් ගන්න යන්නේ vlog එකක්. කිසි අයිඩියා එකක් නැහැ. පළවෙනි වීඩියෝ එක channel එකේ. ඒකගේ මේ ඉන්නේ මේ සෙට් එකේ ඉන්නේ බූරුවා. ලැසි. අද සෙට් එකේ භාගයක්ම නැහැ. මේ ඉන්නේ සෙට් එකේ කොටාරය දෙනුක. බෑන්නේ මේ කපන්නම් අප්පා. මේ ඉන්නේ අබ්දුල්ලා. තම්බියා. මම ගැන කතා කරන්න ඕනේ. මම ගැන උඹ කියපන්. කිසිම මෙමයි. කිසි අයිඩියා ගන්න නැතුව channel එක පටන් ගත්තේ අපි වගේ රස්ති අතු ගන්න කාලකන්ණි අපතේ සෙට් එකක් එක්ක. යන හැමතැනම වීඩියෝ කරනවා. ඉතුරු ටික ඉස්සරහට දෙන්න. පාරේ බාධක මැද්දේ, ට්‍රැෆික් එක මැද්දේ ඕවර්ටේක් යන අපි සෙට් එක මොනවද බං කරන්නේ? අපි අද මොනවද ගන්න යන්නේ නැත්තම්? මොළු ගන්න යන්නේ. ඒවා කියන්න එපා මල්ලි. මල්ලි මේ අපි කූඩු හදන්න යන්නේ. නැත්තම් මේ කූඩු ගහමද කුඩු ගන්නවද? මොකද කරන්නේ? කුඩු ගහන. මචං මේ බලපන් පරිසරය විනාශ කරන කාලකන්ණි අපතේ. අයියෝ කලිසරු කරා. එමේ අද සෙට් එකේ භාගයක් නැහැ. වෙනදා ඉන්න කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ඒ ඇන්ටි දරුණු මේමයි. ආව්. කොහෙද යන්න බෑ ඕම. පණින්න ඕන. දෙනුක. මේ සෙට් එකේ ඉන්න ලොකුම අපතයා ලැසි. මුගේ ඇත්තනම කියන්න බෑ. ඇතයි. කියන්න එපා. කියන්නෙම නෑ. ඇතයි. අන්න ඒක. තම්බියා. එනුක මොකද මේ දවස්වල පොඩු බිස්නස් එකේ වැඩේ? මේ දවස්වල කෙල්ලෝ නෑ කොල්ලොන්ට දෙ. මං කියමු කොල්ලට කියලා. හල දුපත් CCTV නෑ તો ගහපන් තීප්පත් මොකෝ. රන්. Tiene que ya. Mari. අපි කෙමෙන් එතනට ලඟ වුණා. උණබට මට නම් පේන්නේ නැහැ උනාට. ඕ බං උණබට. අපි අර තියෙන්නේ. අර අතන තියෙන්නේ ආද? මගුලක් අත. අප්පා කරවල ගන්න. උඹලා මේ රට විනාශ කරනවා බං. ෆ්‍රෙන්ඩ්ස් අපි එතනට ලඟ වුණා. මේ තමයි කපන්නේ. හොඳට කපන්න දන්නවද? කපන්න වගේම කඩන්න දන්නව? ඕ. ඒ පිහිය දීපවුට තෝ අතේ තියන් හිටියද මොකුත් කරන්න බෑ නේ උඹට. හිටපන් මං. කපන්න. අනේ ඔබ කපයි අම්මගේ. නෑ. ඕ බං උඩබට. ඉක්මනට. කපයි තොපි. මේ ගෙදර කවුද කියලා බලලා කපමු. බල්ලෙක් හිටියොත් ඉවරයි අම්මගේ අනු බලු කූඩුවක් තියෙන නිසා මම බල්ල බුදු. ගෙදර කවුද? උඹ ලොල්ලෙක් වගේ බා. ගෙදර කවුද නැද්ද? දොර ඇරලා උඩ. ගෙදර මගේ එක කියනවා. මෙහෙමයි. මේ උඹ මම ඔබට කියන්නේ නෑ බා. මේ ගෙදර බල්ලෝ හිටියොත් මං නම් ඉන්නේ. මම ඕන බල්ලුත් බය නෑ. ඒ ගෙදර නෙමෙයි අයිතිකාරය මේ ගෙදර. අලු යන්න බයයි බං මේ බල්ලෝ ඇරරද කොහෙද බං? ගෙදර කවුද? බල්ලෝ අම්මට. මෙතෙන් තාව තුඩින් පනින්න හොඳ. ගෙදර කවුද? අරින්න නම් බෑ. උඹලට බෑනේ බං. මේ කවුලක් නෑ ඔබ කවුද? ඇටෙයි ඈ. තෙනුක වැඩ. අන්න හරි. ඒක තමයි කපාරයක් කපා. උඹලා අර ජරා පීය කෙනාව නම් කපන්න වෙන්නේ නෑ බා. තෙනුක වැඩ වගේ ගහ කැපුවා. දැන් ඉතින් තෙනුක මේක සුද්ධ කරන්න යන්නේ. කියන්න නෑ බා. හරි බං කිව්වයි කියලා වැඩ වෙන්නේ නෑ. අපි යන් කුඩේ ඇස්ස.
මාත් කුඩේ අසිනක. රිබන් ඒකම කුඩේ. අම්මා අන්න ලොල්ල පාර. යට යවිරු. මොකද්ද මූ හොරේ හොරාට ඌරත් කරනවා බං. දැකලා එදා මං ඌරු මස් ගෙනාපු දවසේ මූ ඌරු මස් කෑව ලස්සනට. මාරි අපි දුෂ්කරතාව මැද ඒ ගෙදර 100ටත් හොරා කපා ගත්තා. අපේ තාම ඒ ගෙදර 100ටත් හොරා උණපටි කපා ගත්තා. ඒ 100 කියනවා ඒ 100 කපලා තියපු ගල්ලු. අපි කිව්වා අපි කපපු එකක් කියලා නේද? ඔව් බං. ඒ නාට උන්ට කපලා දීලා සුද්ධ කරලා යන්නත්. මේක තමයි එපා මේක උස්සා. බලේ යමම් බං. ඉඳහන් ඉතින් මේක යනකම්. එපා එපා. හදිස්සියක් නැහැනේ. තම්බිය දෙකක් අරගෙනනේ. මොකද්ද බල්ලෝ කරන්නේ? ආයි කරන්න බබා එක. බබා. බබා තෝ අර එයාගේ නම දන්නේ නැහනේ ඔයා. උඹ මට යාව පෙන්නුවේ නෑනේ තාම. ඔබට පෙන්වන්නේ බම්බු ඔබට පෙන්වන්න බෑ දසවලක් තියකෝ. මම සිංගල්. ජවරු මොනවාරි කියන්නේ? මොකද කියන්නේ නැහැ මට මේක. අබ්බා අපතේක් නේද? ඔක වීඩියෝ කරන්න එපා. හිතට හයියරම් වැඩේ කරපන්. මේ පැත්තේ. මේ පැත්තේ. හරවපන්. හරවපන්. ඌ ඉන්නේ එනකොට ඕකේද? කදිම බෑ කැපුමට හදලා. හිතට හයිය ගනින් ජවරු. හිතට හයියද මුණ්ඩ අතට හයිය හයිය ගත්ත අතර හයිය. හිතට හයිය ගත්ත. හිතට හයිය ගත්ත අතර හයිය. ටෙනුක තරෙන් කප්පා. මගේ අතේ හයිය නෑ බං. අතේ හයිය ඕනේ නැහැ මේ වරේ. ප්‍රේමල් පාරදිගේ ඉන්න සමදරා මේ ක්ලෝස් කරපම් මැදේක හරි ඔය බැදේ කොබල මැදේක ඔන්නේ. අනේ හරිම කොම්පැටිය. මොකද්ද මං කරන්නේ? මේක අල්ලගනි මම කපන්න. ඔව් යට. බා පුළුවන් ද බලන්න. පුළුවන් ද බලන්න බැලුවේ හොඳේ. ඒ කැපුම නෑ ඕ හෝ හෝ මේක කපලි වල අපි ජාමිනුගේ වැඩ ඒ වුණාට මම තැල්ලුවානේ බං. ඔව් මේ නිකම් දෙන්න. බලාගෙන හිටියද මම ගහ කපන්න උදව් කරා. අර විදිය මාන විදිය උදව් කරා. මම වීඩියෝ කරා. මේක හීනි වැඩි. අන්න මේ වගේ සයින් එකේ නෝන කට්ටගේ. ඔව් ඒක වැඩි. මේ පැත්තෙන් නෑ නිකන් අර දරුවක් හදන්න සුද්ධ කරපුවා. ඔයාලා බඩ ටික කපගෙන මෙහෙ මෙන්න මේ ටික සුද්ධ කරලා